අපි හැමෝම කැමතිනේ අපේ දවසේ වැඩ ටික සතුටෙන් සහ උනන්දුවෙන් කරගන්න. ඉතින් අපේ මේ දවසේ වැඩ ටික සතුටෙන් සහ දැඩි උනන්දුවකින්, ඒ කියන්නේ ස්ට්‍රෝං මොටිවේෂන් එකකින් කරගන්න නම් ඔයාට ඔයාගේ මනස සහ වැඩ කරන රටාව වෙනස් කරගන්න ඕනෙමයි. අපි හිතමු ඔයාට අද දවසේ අමාරු වැඩකුයි ලේසි වැඩකුයි දෙකක් තියෙනවා ඉවර කරන්න කියලා. ඔයා ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ ලේසි වැඩේද නැත්නම් අමාරු වැඩේද? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. මේ ප්‍රශ්නය විසඳන මෙන්න මේ ක්‍රමයට කියන්නේ මැඩියා ගිල දැමීම. එහෙම නැත්නම් eat the frog කියලා. අපි අහලා බලමු මේ ක්‍රමය මොකක්ද කියලා. මේ eat the frog මැඩියා ගිල දැමීම කියන්නේ ලෝක ප්‍රසිද්ධ ලේඛකයෙක් වන බ්‍රයන් ට්‍රේසි විසින් හඳුන්වා දුන් කාලකලමනාකරණය කරන ඉතාමත් ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක්. මේකේ සරල අදහස තමයි ඔයාට හැමදාම උදේට පණ තියෙන මැඩියෙක්ව, ඒ කියන්නේ ගෙම්බෙක්ව දෙනවා ගිලින්න කියලා. ඒක අනිවාර්යෙන්ම ඔයා කළ යුතුම දෙයක්. ඉතින් මුළු දවසෙම ඔයාට මුහුණ දෙන්න තියෙන නරකම සහ අමිහිරිම අත්දැකීම තමයි ඒක. වැඩේ තමයි ඒක. ඒ නිසා දවස පටන් ගනිද්දිම ඒක කරලා ඉවර කරන්න කියන අදහස තමයි මේ eat the frog කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් මෙහි මේ මැඩියා කියලා අදහස් කරන්නේ අපේ ජීවිතේදී අපි අකමැතිම. හැබැයි අනිවාර්යෙන්ම කළ යුතු දවසේ තියෙන ලොකුම සහ වැදගත් වැඩේට. මේ ක්‍රමය ක්‍රියාත්මක කරාම මේන් ලැබෙන්නේ සතුට අතිවිශාලයි. ඉතින් අපි මෙහෙම ප්‍රශ්නයක් අහමු. මැඩියා හඳුනාගන්නේ කෙසේද කියලා? ඔයා මුලින්ම හැමදාම රැට ඊළඟ දවසේ කරන්න තියෙන වැඩවල ලයිස්තුවක් ගන්න. ඒ කියන්නේ to do list එකක් ගන්න. ඒ අතරින් ඔයාට කරන්න අමාරුම කල් දාන්න වැඩිපුරම උත්සාහ කරන. හැබැයි කරන්න ඕනේ. කරලා ඉවර කරාම උපරිම ප්‍රතිඵලයක් ලැබෙන වැඩේ ඉස්සෙල්ලාම තෝරගන්න. ඒක තමයි ඔයාගේ මැඩියා. දැන් අපි බලමු ඇයි ඒ වැඩේ උදෙන්ම කරන්න කියලා. අපේ මොළයට තීරණ ගැනීමට සහ වැඩ කිරීමට තියෙන ශක්තිය, ඒ කියන්නේ විල් පවර් එක උදේ කාලයේදී ගොඩක්ම වැඩි. දවස ගෙවිගෙන යනකොට විවිධ වැඩ නිසා සහ මහන්සිය නිසා මේ ශක්තිය ගොඩාක් අඩු වෙනවා. ඉතින් ඒ නිසා අමාරු වැඩේ හවස කරන්න තියාගත්තොත් කොහොමටවත් ඒක කරන්නේ නැහැ ඔයා. අන්න ඒකයි අපි මේ මැඩියා උදෙන්ම ගිල්ලා ඉවර කරන්නේ. අනික තමයි මනසට ලැබෙන නිදහස. mental relief එක. අපි අමාරු වැඩක් පසුවට තැබුවොත් වෙන්නේ ලේසි වැඩේ කරද්දිත් අපේ යටි සිතට හිතෙනවා අයියෝ අර වැදගත් වැඩේ කරන්න තියෙනව නේද කියලා. ඒ පීඩණය ඔයාට දවස පුරාම දැනෙන්න ගන්නවා. අන්තිමට දවසේ අනිත් ලේසි වැඩ ටික පවා ඔයාට කරන්න අපහසු වෙනවා. ඒත් ඔයා උදේ 9 වෙද්දී ඒ අමාරු වැඩේ කරලා ඉවර කරොත් දවසේ ඉතිරි පැය කිහිපයම ඔයාට පුදුමාකාර සැහැල්ලුවකින් සහ සතුටකින් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ ඉවර කිරීම ඔයාට තවත් මොටිවේෂන් එකක් වෙනවා දවසේ ඉතිරි වැඩ ටික සාර්ථකව කරගන්නත් අලුතින් දෙයක් හිතන්නත්. ඉතින් අපි දවසක ආරම්භයේදීම මෙන්න මේ මැඩියව ගිල දාලා සතුටින් සහ සැහැල්ලුවෙන් දවසේ ඉතිරි වැඩ ටික ඉවර කරගමු නේද?